Please like and subscribe to our channel. ආයුබෝවන් අද අපි හදන්න යන්නේ රසමරස පරිප්පු හොද්දක්. මේක රසවත් වෙන රහස් කීපයකුත් අද මම ඔයාලට කියලා දෙනවා. මේකට ඕනි වෙනවා රම්පේ කරපිංචා, කුරුඳු පොතු, අමු මිරිස්, රතු ලුණු, සුදු ලුණු. ඉතින් මේ ටික තමයි අපිට ඕනේ වෙන්නේ. ඊට අමතරව පොල් කිරි ලෑස්ති කරගෙන තියෙනවා මම මේකට අවශ්‍ය ප්‍රමාණයට. පරිප්පු එකට හොද්ද ටිකක් වැඩියෙන් තියෙනවා නම් හොඳයි. මුලින්ම පරිප්පු එකට චුට්ටක් උඩට හිටින විදිහට වතුර තියලා ඒකට කුරුඳු පුතු ටික එකතු කරගන්න. ඒකටම කහ ටිකක් එකතු කරලා ඒක තැම්බෙන්න තියන්න. මුලින්ම එකතු කරන්නේ මේ ටික විතරයි. ඔන්න ඒක එක රහසක්. ඊට පස්සේ ලිප ඔන් කරලා මේක මැදින් බුබුලු දානකම් පොඩ්ඩක් පැහෙන්න තියන්න. මේක ටිකක් මැදින් පැහිගෙන එනකොට තමයි අපි ඊතුරු ද්‍රව්‍ය ටික එකතු කරගන්න ඕනේ. මේ බලන්න මෙන්න මේ ගානට පරිප්පු එක ටිකක් තැම්බෙන්න දෙන්න. ඊට පස්සේ අපි මේකට එකතු කරනවා සුදු ලුණු, අමු මිරිස්, රතු ලුණු සහ කරපිංච. මේ ටිකත් එකතු කරලා පොඩ්ඩක් කලවම් කරලා මේක විනාඩියක් විතර තැම්බෙන්න තියන්න. පරිප්පු ටික තැම්බීගෙන එනකොට අපි අර කපාගත්තු සහ අවශ්‍ය ඉතුරු අමුද්‍රව්‍ය දාගන්න එකත් එක රහසක්. නැත්තම් ඒවා තැම්බෙනවා වැඩි. ඊට පස්සේ මේකට එකතු කරගන්න මිරිස් කුඩු ටිකක්. මේ වෙලාවේ එකතු කරන්න පුළුවන් ලුණු. ඊට අමතරව මේකට තව කහ කුඩු පොඩ්ඩක් එකතු කරන්න. මේක පදම ගන්න සහ මේක ලස්සන වෙන්න තවත් රහසක් ඔන්න. මේකට 3-5 කුඩු එකතු කරන්නේ නැහැ. ඒකත් රහසක්. මොකද ඒකෙන් වෙන්නේ පැහැය වෙනස් වෙන එක සහ රස වෙනස් වෙන එක විතරයි. මේ වෙලාවේ අපි මේකට කිරි ටික එකතු කරගන්නවා. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න. මම නම් ආසයි පොඩ්ඩක් හොද්ද වැඩියෙන් තියෙනවට. හරි දැන් මේක ඔයගොල්ලන්ට පේනවා මෙදින් බුබුලු දාගෙන ඉන්න. මේ වෙලාවේ තව විනාඩියක් විතර මෙන්න හොද්ද හැඳි ගන්න. මේ වෙලාවේ රස බලලා ලුණු එහෙම මදි නම් පොඩ්ඩක් දාගන්න. ගොඩක් තැම්බෙන්න දෙන්නේ නැතුව ලිප ඕෆ් කරගන්න. දැන් හරි මේ විදිහට තමයි පරිප්පු හොද්දක් ඉක්මනින් රසට හදාගන්නේ. ඔයාලට මට කියන්න බැරි වුණානේ මේ චාත්ති හදාගන්න එකත් පොඩි රහසක්. ඇයි දන්නවද? එතකොට අපි හදපු පරිප්පු මාළුවේ පදම වෙනස් වෙන්නේ නැහැ. මෙටි එක්ක හැදුවොත් ඒක ටිකක් උක් වෙන්න බලනවා. ඒ වගේම පරිප්පු ටික වැඩිපුර තැම්බෙනවා. එතකොට රස නැහැ. හරි එහෙනම් මම දැන් මේක මෙසට පිළිගන්නවන්නයි හදන්නේ. එහෙනම් මම අදට නවතින්නම්. සුබ දවසක්.